යාළුවනේ මගේ channel එක subscribe කර bell icon එක click කර මා සමග එක් වෙන්න. අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ ඊශ්‍රායෙල් සුත්ත වූ දේශයට එන්න හැමෝම අනිවාර්යෙන් බලාගන්න. මම අද ඔයාලට ගෙන එන්නේ කපරාදු කරන විදිය, කරපරාදු කරන්න පටන් ගන්න විදිය. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් බලාගන්න. ඒ වගේම තමයි මේ ඔයාලට පේන මේ ඇලුමිනියම් පටි දෙක අනිවාර්යෙන් මුලට තියාගන්න ඕනේ. ඔයාලට මේ වීඩියෝ එක දිග නිසා මම අනිවාර්යයෙන්ම කොටස් දෙකකට අරන් එන්නේ. මේ පේන ඇලුමිනියම් පටි දෙක සෙන්ටිමීටර් 3ක් විතර වගේ ඝනකමක් තියෙන විදිහට තමයි තියාගන්නේ. තියාගෙන අපි යනවා බිච්චි හකර වලට. ගිහිල්ලා ඉතින් එතනත් ඒ විදිහට හරියට තියාගන්නවා. මෙහෙ ළඹ නැහැ. ඒක නිසා ස්පීඩ් ලෙවල් එකට තියන්නේ. ගානට ලෙවල් එකට තියාගෙන අපි යටින් දා ගන්නවා නූලක්. මෙහා කරවලට දා ගන්නවා. දාගෙන හිටන් ඒ විදිය මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. මේ මැදට පෙන්නන පටි මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ පටි. මේ පටි තමයි ගානට ලෙවල් එකට තියන්නේ. මේ මෙතන මේ තවත් මුල්ලක්. හැම මුල්ලකටම මේ වගේ ඇලුමිනියම් පටි දෙකක් තියා ගන්නවා. ඒක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඔයාලට වැඩක් දීපු දවසක වැඩක් දෙනවා. දුන්නාම ඔයාලට වැඩ කරගන්න බැරි වුණොත් හිතනවා අපේ කට්ටියට වැඩ කරන්න බෑ කියලා. ඒක නිසා ඔයාලා මෙව වෙන්න එපා. මේක බලලා අනිවාර්යෙන් පුරුදු වෙන්න. තේරුම් ගන්න මේ විදිහට යන්නේ කියලා තේරුම් අරගෙන එන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නෑ. ගොඩාක් අය ඇවිල්ලා මගේ ළඟටත් දැන් දෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්න අලුත් අය. එයාලට මෙලෝ දෙයක් බෑ. මම තමයි කියලා දෙන්නේ. ඒක නිසා තමයි මම මේ YouTube channel එක හදන්න තීරණය කරේ. අලුත් අයට එන්න ඉන්න අයට කියලා දෙන්න. මම මේ හැම දෙයකටම කියන හේබ්‍රෝ වලින් කියනනම් අනාගතයේදී ඉදිරියේදී අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලා බලා ගන්න. මේ තියෙන්නේ මම කියපු විදිහට ගහන නූලක්. මේ යට ගහලා තියෙන්නේ. ගහලා හිටන් මේ මේකට කියන්නේ 75 කියලා තියෙනවා. MP 75 කියලා තියෙනවා මේ පොටි එකක්. ඒක අරගෙන ගානට තනින් තන තියලා මේ තියෙන ස්පීඩ් ලෙවල් එක මට්ටම් ලීයකට තියලා හරියට හදාගෙන තියෙන්නේ. ඉස්සල්ලාම අපි කරන්නේ ඒක අර පොටි එක අරගෙන තනින් තන ගානට තියා ගන්නවා. ඔයාලට පේනවනේ මේ තියෙන විදිය. ඔන්න ඔය විදියට තියෙනවා අපි. තියලා උඩත් ගා ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ගානට අපිට තේරෙන ප්‍රමාණය අපිට තේරෙනවනේ මේක සෙන්ටර් වෙනවා කියලා. ඒ පේන ප්‍රමාණයට ගානට ගා ගන්නවා. ඔන්න ඔය ආකාරයට ගා ගන්නවා. ගාගෙන ඉතින් අර ඇලුමිනියම් පටිය අපි අර ගන්නවා. අරගෙන හිටන් ඉස්සල්ලාම යට තියෙන නූල ඒ නූලේ ගානට හරියට සෙන්ටර් වෙන ගෑවි නොගෑවෙන තැනට බාස්ලා දන්නවනේ. ඉතින් බාස්ලාට කියන්න ඕනේ නැහනේ. ඒක ගානට ඔන්න ඔය ආකාරයට තියාගෙන අපි අර හදාගත්ත මට්ටම් ලීය තියෙනවනේ ස්පීඩ් ලෙවල් එක තියෙන. ඒක අරගෙන ඔන්නෝම යටින් ගානට හේතු වෙන්න තියලා ස්පීඩ් ලෙවල් එකේ ලෙවල් එක හරියන ගානට උඩින් තද කරනවා. ගානට ඔහම හිර වෙන්න අපි තද කරනවා. එතකොට ඒක ගානට ලෙවල් වෙලා ලෙවල් වෙනවා. ওই විදිහට තමයි හැමදේම තියන්නේ.